හායි හායි යාළුවනේ ඔයාලට කොහොමද අපේ ලොකු පාකු දෙන්න දාන්න හදන ටැංකියට ෆිල්ටර් එක හැදෙන ගමන් ඉන්නේ මට මුලින්ම වීඩියෝ එකක් ගන්න බැරි වුණා මම මේක හිල් කරගෙන තියෙන්නේ මෙතන උඩින් අවුට්පුට් එක දීලා මේක හිල් කරේ රත් කරලා මේ වෑල් එකෙන්ම හිල් කරගත්තා ඊට පස්සේ පල්ලෙහාත් එහෙමයි කරලා තියෙන්නේ පල්ලෙහාත් යට රත් කරලා ඒ වෑල් එකෙන්ම හිල් කරගෙන තියෙන්නේ ඔතෙන්ට වෑල් එක සෙට් කරන්න තියෙන්නේ මේකේ මම අවුට්පුට් එක මැදින් විදගෙන තියෙනවා ඉන්පුට් එක පැත්තෙන් විදගෙන තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි පේන්න තියෙන්නේ අපිට ඊට පස්සේ මම මේකේ බට සම්බන්ධ වෙන තැන් සිලිකන් ගම් ගාලා අලවලා තියෙන්නේ නැත්තම් ලීක් වෙන්න ඉඩ තියෙනවා බකට් එකට පිරෙන වතුර මෙතනින් තමයි එළියට වැටෙන්නේ මම මේ ෆිල්ටර් එකට ලොකු බයෝමීඩියා ප්‍රමාණයක් ඇඩ් කරගන්නේ නැහැ ලුකැට කැලිටි උයි ස්පොන්ජ් කැලිටි උයි විතරයි ඇඩ් කරගන්නේ ඊට අමතරව මම පස්සේ මේකට නෙට් එකක් ඇඩ් කරගත්තා මේකට දාලා තියෙන මෝටරය ගැන කිව්වොත් මේක පැයට ලීටර 2000ක් කරන මෝටරයක් මේ ටැංකියට හොඳට මැති ඒ මෝටරේ කොහොම තමයි අවසාන අවුට්පුට් එක අපිට බලා ගන්න පුළුවන් උනේ ෆිල්ටරේ හොඳ වෝටර් ෆ්ලෝ එකක් තියෙනවා මම මේකට මාළු දාන්න කලින් මෙතනින් බ්ලූ ඇන්ටි ක්ලෝරින් එහෙම දාලා වතුර එක දවසක් විතර සීසන් වෙන්න තියලා තමයි මාළුන්ව දාන්නේ ඉතින් මම මේකට මගේ මාළු දෙන්නව දාන්න කලින් මේකට මං ගාව හිටපු පොඩි ඔස්කලා වගේක් දාලා බලුවා කොහොමද තත්ත්වය කියලා අවුලක් නැහැ යාළුවා හොඳටම ඉන්නවා එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි හැමදාමත් කියනා වගේ පීලු මස්සන්ට ජය වේවා